විමර්ශකයන් කටයුතු කර තිබෙන බවට චෝදනා කළා. ප්‍රස්තාවයේ වැළැක්වීමේ පරිත්‍යාගයේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගන්න දුවහොත් ඔහුට අත්ලවා ගැනීමට තිබෙන නිදහස අහිමි කරන අතර ඒ සම්පූර්ණ විවාදිකරණයේ හමුවේට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. මෙහිදී විදුසුරු සරත් දිසානායක කතා ප්‍රශ්නයක් මතු කරමින් විදුසුවේ යම් විමර්ශනයක් 24ක් තුළ අවසන් කිරීමට නොහැකි අවස්ථාවක මෙවැනි දීපමය ප්‍රතිපාදන භාවිතා කිරීම සිදුවනවා නේද නිසයි. ඊට ප්‍රත්‍යාවර්තනයෙන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ස්වාමීනි පුද්ගල නිදහස එවැනි අඩපණක් භාවිත කිරීමට හැකියාවක් නැහැ. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා පාස්කෝ විරුද්ධ ප්‍රශ්න ප්‍රහාරයේ